අද ගහන්න යන්නේ අයිස්. අයිස් ගහන්න කිව්වට බං වැරදියට හිතන්න එපා. අයිස් කියන ගේම් එක බං. මෙතන අයිස් කියන්නේ ඇස. හරි බං ඉතින් මේ ගේම් එක ගැන කියනවා නම් බං මේක පට්ට ලේසි ගේම් එකක්. මේකේ වැඩි දෙයක් කරන්න නැහැ. මෙන්න මේ වගේ මළු 20ක් එකතු කරන්න තමයි තියෙන්නේ. ඊසිනේ බං අපිට මේ වගේ කබඩ් අරින්න පුළුවන්. හැබැයි උන්න තව මල්ලක් හමුණා. දකින්න කබඩ් එක අරින්න බෑ. මේ වගේ දිලිසෙනේව විතරයි අරින්න පුළුවන්. එහෙමයි කියලා මම සැලෙනවද? නෑ බං. සැලෙන්නේ නෑ. දිලිසෙනේව හරියටලා සල්ලි හොයනවා. සල්ලිනේ බං. ඉතින් බං 4.4 stars එකම 50 million download තියෙන මේ සුපිරිම offline horror game එක ඔයාලට පුළුවන් මම පහළ description එකේ දාලා තියෙන link එකෙන් ගන්න. මෙන්න තියෙනවා hack. අපි මේ hack ගලව ගමු. මේ ඇස්සෙන වටිනවා බං. මේකෙන් අපිට පුළුවන් මේ game එකේ ඉන්න හොල්මන ඉන්න තැන බලා ගන්න. මම ඒක ඉස්සරහට කරලා පෙන්නන්න. බලමුකෝ මේ වැරලා. අඩෝ කීයටක් හමුණාම? කීයටත් වටිනවා. අඩෝ ඔන්න ලයිට් ගහනවා. ඒ කියන්නේ මේකේ ඉන්න හොල්මන මේ ආවට කැරකෙනවා. එතකොට තමයි මේ ලයිට් ගහන්නේ. දැන් මේ හොල්මන ළඟපාත කැරකුණා කියලා මම බය වුණාද? පිස්සුද බං මේ මම හොල්මනට බය වෙන්න. උටිකින් මං කාමරේ ඇතුළට එන්න බෑ. දොරන් අරන් ඉන්නේ නැහැ ඌ. මොකද උට ඔළුවක් විතරයි බං තියෙන්නේ. ඇඟක් නැහැ. මම ඕන තරම් දැකලා තියෙනවා ෆිල්ම් වල එහෙම ඔයාලත් දැකලා ඇති හිස නැති අවතාර. ඒ වුණාට මේකේ ඉන්නේ හිස නැති අවතාරයක් නෙමෙයි කඳ නැති අවතාරයක්. මුට ඇඟක් නැහැ. ඇඟක් නැත්තම් බං අතපය නැත්තම් දොරන් අරන් එන්න විදියක් නැහැ නේ. අන්න ඒකයි. දැක්කනේ මගේ මොලේ. ඔයාලට පේනද මේ දිලිසෙන දොර? මේ තියෙන්නේ. ඕකෙන් තමයි අපිට මේ භූත බංගලාවෙන් පැනලා යන්න තියෙන්නේ. දැන්ම පැනලා යන්න බෑ. ඒකට මළු 20ක් එකතු කරන් ඉන්න ඕනේ. ඕන්න ඉතින් ආයෙ ලයිට් ගහනවා. ඒ කියන්නේ අර යකා එනවා බා. යකා කිව්වට යකින්නක් බං ඉන්නේ. බලමුකෝ ඌව පෙන්නන්න. ඌ හරියට බලාගන්න නම් උට අහු වෙන්න ඕනේ බං. ඉතින් මම මේ ගේම් එකේ කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉස්සර ඒකෙදි මම එයාට අහු වුණා. ඒ වීඩියෝ එකේ link එක මම පහල description එකේ දාලා තියෙනවා. ඒ වීඩියෝ එකත් කැමති නම් බලන්න. හරි බං ඉතින් ඒ ඇස්සේ වලට මතක් කරන්නත් තියෙනවා. මතක් කරන්න එපා ඉතින් මේක. නැත්තම් ඔබලා කරන්නේ නෑනේ. ඔයා තාමත් මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? මොකද්ද බං ඉතින් නිකන් තියෙන ලයික් බටන් එකනේ. ඕක ඔබන්නේ මොකටද ලෝභ වෙන්නේ? ලෝභ නැතුව කුහක නැතුව ඔය ලයික් බටන් එක ඔබලා දාන්න. ඒත් එක්කම ඉතින් subscribe කරන්න තියෙනට කියන්න ඕනේ නෑනේ. අපි මේ හැපාවිච්චි කරලා බලමුද හොල්මන ඉන්නවද කියලා. ඇස් හතරක් තියෙනවා. එළියට ගිහින් බලමු. ඔන්න මං හැද දාලා බලන්න හදන්නේ. බලමු. හොල්මන ඉන්නේ යට තට්ටුයි. ඔය අපිට හොල්මන ගහෙන් තමයි මේ පෙන්වන්නේ. ඒ හැයබුවම. අපි යන් උඩට. උඩට ගිහින් උඩ මලු ටික එකතු කරගමු. යකින්න ඉන්නේ යටනේ. මොකද යකින්න එක ගහ මරා ගන්න වෙනවා යට ගියොත්. ඕ මලු 6ක් තියෙනවා දැන් මට. මෙතන 6කුත් තියෙනවා බා. දෙකනේ බා. මේ නම් ඊසි ගේම් බා. ඔය ඇස් වලින් බන් තියෙන බිත්තිවල තියෙන ඇස් අපි ගලවගන්නේ. ඕකෙන් වෙන්නේ බං සරලව කියනවනම් පොඩක් ඇස් තිබ්බනේ. සරලව කියවනම් මේ ඇස් වලින් වෙන්නේ අපිට යකින්නගේ ඇස් වලින් බලන්න පුළුවන්. එතකොට අපිට බලා ගන්න පුළුවන් එක කොහෙද ඉන්නේ කියලා. ඉතින් ගේම් එකේ ඉතින් ඇහෙන් බැලුවම දැනගන්න ගේම් එක ටිකක් ගහලා තියන්න ඕනේ. දැන් ගේම් එකට අලුත්ම කෙනෙක් ඇහෙන් බැලුව ගමන් අර යට තට්ටුවේ දර්ශන දැක්කට මූ ඉන්නේ යට තට්ටුවේ කියලා තේරුම් ගන්න නැහැ නේ. හින්දා පොඩ්ඩක් ගේම් එක ගහලා බලපොරොත්තු තියෙන්න ඕනේ බං. මං වගේ වැඩික් වෙන්න ඕනේ. බලමු මේ මොනවද බං අංක හම්බෙන්නේ මට දීපන් මලු. ලාච්චුවක් තියෙනවා. අඩ මේ මොකද්ද? කවුද මෙතන සින්දු ප්ලේ කරන්න කිව්ව මම මෙතන තාවේ සින්දු අහන්න නෙමෙයි. හෙලෝ කවුරුත් නෑ පේන්න. ඔළුව දාලා බලමු. අන්න හරි දිලිසෙන. ඇරලා බලමු. තව මල්ලක් හම්බුණා. 30 අංකයක් හම්බුණා. හරි. මොකුත් නෑ. බලමු ගිහිල්ලා. තව කාමර තියෙනවද? මේ කාමර ගොඩක් තියෙනවා අරින්න බෑ බං. හොල්මන නෑනේ. ඔය හොල්මන මට ෂුවර් නෑ. ඔක උඩට ආවත් දන්නේ. අපි මෙන්න මෙහෙට යමු. හෙලෝ. හොල්මන ඉන්නවද? හොල්මන ඉන්නවද? මෙන්න මෙතන හැකුයි මල්ලකුයි දෙකක්ම තියෙනවා. අඩෝ මට හොල්මනගේ සද්ද ඇහෙනවා බං. අඩෝ ශිරාවටම ඒ සද්ද නම් මරු බං. ඒ හොල්මන එද්දි දාන සවුන්ඩ් අර හොල්මනගේ මියුසික් එක අර එහෙන් බලද්දි එහෙම දාන්නේ පට්ට බං. අඩෝ එළිය ලයිට් උත් නිවිපත් වෙන බං. අපි ශනිකෝයි 6කට යන්න. ඒ මියුසික් එකට මං ආසයි හොල්මන එද්දි දාන. පට්ට ලස්සනයි බං. කනට මිහිරි. අම්මට සිරි. මෙතන මලු 3යි බං. මෙතන කවුරු හරි පූජාවක් කරලා. කරපුන්ගේ සල්ලි වෙන්න ඇති. නැත්තම් කරපුන්ව අතුරුදහන් කරලා සල්ලි මලු ටික ඉතුරු කරන්න ඇති හොල්මන. ඔන්න මං ඒක කැපුවා. ඒක කැපුවේ කොහොමද කියනවනම්
අපිට අර කීයක් හම්බුනේ. ඒකෙන් තමයි ඒක කැපුවේ. අඩෝ මේ මොකද්ද? මේක ඇවිල්ලා විදුලි බුබුලක් නෙමෙයි වෙන මොකක් හරි. ඉතින් බං මේකෙන් අපිට පුළුවන් කාලේ හරහා අනාගතයට හෝ අතීතයට යන්න. පිස්සුද බං? ඕකෙන් අපිට මේ ගෙදරම වෙන තැනකට ටෙලිපෝට් වෙන්න පුළුවන්. මේ මොකද්ද බං මේ? පුංචි පවුල රත්තරන් කියන්නේ මේකට වෙන්න ඇතිනේ. අඩෝ ශිරාවටම බලහන් උගේ කැත. හෙලෝ චන්ඩි ඉන්නවද? චන්ඩි අක්කු ඉන්නවද? චන්ඩි යකින්නියෝ ඉන්නවද? අපි හැද්දාලා බලමු. ඕ යකින්නේ ඉන්නේ යට තට්ටුවේ. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. බයට නෙමෙයි ඉතින්. මොකටද බං ගහ මරාගන්නේ? අන්න ඒකයි. අපි කොහෙටද යන්නේ? මෙහෙට යන්නේ. නෑ උන්නේ. මෙන්න මෙහෙට මෙයා. හෙලෝ කවුද ඉන්නේ? කවුරුත් නැද්ද? ගෙදර කයිද? බල්ලා කවුද? මෙන්න මෙතන මල්ලක් තියෙනවා. මලු 14යි. ඒක අරින්න පුළුවන්ද කියලා බැලුවේ. ඕ කාගේද මේ බාත්රූම් එක? අන්න අරක දෙලිසෙනවා. බලහන් මේ මල්ල තිබ්බ තැන. ඒ ගැන මට පොඩි අදහසක් තියෙනවා. ඒවා මෙතන කියන්න ඕනේ. අඩෝ ලයිට් නෙවෙනව නේද? මොකද කරන්නේ? ඔයම නේනවලු බං. අඩෝ ශිරාවටම තමයි අකෝ පේන්නේ නැද්ද ලයිට් ගහන. මොකද කරන්නේ වට්ටුඩු අපිට එළියට යන්න බෑනේ ඉතින්. අපි ශනිකව ගිහලා එහා පැත්තේ කාමරේට යන්න. ගහයිදමු. ඔක ගැහුවත් මම බය නෑ බං. ගැහුවොත් මාත් ගහනවා. මොකද්ද මේ තියෙන දිලිසෙනිය? මේ අංකනේ බං හම්බෙන්නේ ඔය පාස්වර්ඩ් මට වැඩක් නෑ. මේ තියෙන මලු. මොකද්ද මේ කුප්පි? ඇයි බං ඒවා දිලිසෙන්නේ? හෙලෝ මොනවද තියෙන්නේ? මෙතනත් එකක් තියෙනවා. ටෙලිෆෝන් එක වදින නේද? මට නෙමෙයි කෝල් එක ආවේ. කෝල් ගන්නට වෙන්නේ ඇති. මම හම්බුනම කියන්න ඕන කෝල් එකක් ආවා කියලා. හෙලෝ මේ තියෙන තව කාමරයක්. මේකට මං ඇවිල්ලා. වැඩක් නැහැ නේ ඇවිල්ලා ආයේ. මේ මොකද්ද මේ පින්තූර වගේ? හෙලෝ කවුද මෙතන ඉන්නේ? පිස්සු අබ්බා මේ මොකද්ද මේ ෆොටෝ? රන් අඩෝ දුවපන්. අන්නේ වගේ කොහේ හරි රන් කියලා දැක්කොත් සනිකෝ දුවපන් පණේ පා කියලා කකුල් දෙකට වැඳලා දුවපන්. නැත්තම් කකුල් දෙකට මුලින් වැඳලා පස්සේ පණේ පා කියලා දුවපන්. කොහම හරි දුවලා කාමරයකට රිංග ගන්න ඕනේ. මොකද උන් කාමර වලට එන්නේ නැහැ. එන්නේ නැත්තේ ඇයි? උන් දොරන් අරන් එන්නේ නැති හින්දා. අනිවාර්යෙන් නිකන් කාමරයකට රිංගලා හරියන්නේ නැහැ. දොරක් තියෙන කාමරයකට යමන් ඈ. ඌ දෙවෙනි තට්ටුවට ගිහිල්ලා. අපි එහෙනම් යම් බය නැතුව එළියට. මංගා මලු 16ක් තියෙනවා. අපි අර ටෙලිපෝට් වෙන එකකින් යම්බක්. දැන් ඌ දෙවෙනි තට්ටුවෙන් ඉන්නේ. මම පඩි පෙලෙන් ගියොත් මාට්ටු වෙනවා. අපි යන් අර ටෙලිපෝට් වෙන එක ගාවට අර විදුලි බුබුලක් වගේ තිබ්බේ. අන්න ඒක ගාවට. එක් කොහෙද තිබ්බේ? මෙහෙනේ තිබ්බේ. මේකනේ අම්බෝ මෙහෙට ලයිට් නිවිපත් වෙනවා බා. ඌ එනවද දන්නේ? කොහෙන්ද මං එතනට මං ගියේ? මේකෙන්ද ගියේ? වෙන දොරක් නැහැනේ. යන් උඩට. මේ තියෙන විදුලි බුබුල. අපි යන් මේක ඇතුළට ගියාම අපිට පුළුවන් ඔයට හරි ටෙලිපෝට් වෙන්න. කොහෙද ටෙලිපෝට් උනේ? මේ කොහෙද? මේ පටන් ගත්ත කාමරේනේ. අපි හැද්දාලා බලමු. කොහෙමන කොහෙද කියලා. මේ උඩ තට්ටුව. ඒ කියන්නේ අපි යන්නේ යටට. එයා උඩනේ අපි යටට යනවා. අඩෝ රන්. පණයිපෝ. ඔන්න වැන්දා කකුල් දෙකට පණයිපෝ දිව්වෝ. දොර ඇහුණා නේද? දොර ඇහුණත් එකයි නැතත් එකයි බා. කොහමද දොර අරන් ආවත් මං ගහනවා. දොර අරන් ආවන. ඔකට දොර අරන් ඉන්න බෑ ඒකයි මම මෙහෙම කියවන්නේ. කියලා කාටවත් හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. දොර අරන් ආවොත් මං උට ගහනවා. තව මල්ලක් හම්බුණා මලු 17යි බං. ප්ලීස්. අඩෝ මලු 18යි තව මලු 2යි ඕනි. අනිවාර්යෙන් යට තට්ටුවේ මලු ගොඩක් තියෙනවා. එහෙනම් යටට ගියොත් ඔය 18 හොයාගන්න පුළුවන්. 18ක් නෙවෙයි බං තව 2යිනේ ඕනේ. මේ මොකද්ද එතකොට මේ? අඩෝ එක කැරකෙනවා. දැක්කනේ බං ලෝක ගෝලේ කරකවන්නේ මම. පෘථිවිය කරකවන්නේ මම බං. අඩෝ ශිරාවටම ඔයාලා එක දැනන් හිටියද? අඩෝ ශිරාවටම කියලා අපි යන් එළියට. කොහෙම නම් පේන්නේ නැහැ. අපි ගිහලා කොහේ හරි හැංගිලා හැද්දාලා බලමු. ෂේප් එක යන්. හෙලෝ. මේකට රිංග ගමු. අපි දැන් බලමු. ඇහත් දාලා බලන්න තමයි තියෙන්නේ. ඇස් හතරක් තියෙනවනේ බං ඉතින්. ඕ උඩ තට්ටුවේ ආ ඉන්නේ.
මං යන්නම් පහළ තට්ටුවට. පහළට ගිහිල්ලා ශනිකව මලු දෙකක් හොයාගත්තා. ගොඩ. මෙතන තැහක් තියෙනවා. ගොඩ කියන්නේ ගුඩී ගොඩ බං. කෙලින්ම ගිහින් අර දොර අරන් යන්න තියෙන්නේ. තව දෙකයිනේ ඕනේ බං මේ පහළ වුණ තරම් මලු තියෙනවා. ගිහින් බලමු. අන්න හැක්. මෙන්න මීයක්. අර ශිරාවට මීයොත් ඉන්නවා බං. මෙන්න මල්ලක්. හරි තව එක මල්ලයි ඕනේ ගැම්මක් තමයි ඉතින් ඈ. මෙන්න එළිය ගහනවා. අර වෙනවද දන්නේ? මෙන්න මීයක්. මීයගෙන් වැඩන්නේ මට එක මල්ලයි ඕනේ. යකා එන්න එපා අන්න මල්ලක් තියෙනවා. හරි බං මලු ටික ගොඩ. මලු ටික ඉවරයි. දැන් ඉතින් පැනලා යන්න තමයි තියෙන්නේ. කොහෙද බං අර පඩි පෙළ තිබ්බේ? ඔඩෝ රන්. කොහෙන්ද මු එන්නේ? ඔඩෝ මෙන්න මෙහෙන් එනවා. අනේ පෝ කියලා කකුල් දෙකට ඇඳලා දුවන්න තියෙන්නේ. දුවන්න වෙලාවක් නෑ බං මෙන්න මේකට රිංගගමු. අම්මෝ ඇති. මලු ටික ඔක්කොම අරගෙන අවුට් වෙන්න බෑනේ බං. ඔකට එකපාරක් අහුණා කියන්නේ ආයේ මුලින් ඉඳන් එන්න ඕනේ. ආයේ මලු ගන්න බෑ මලු ඉවරයිලු. ඉවරයි කියන්නේ බං මට මලු ටික එකතු වෙලා තියෙන්නේ. ආයේ ගන්න බෑ. ඇහත් දාලා බලමුද? ඕ පඩි පෙළ පැත්තට යනවා. පඩි පෙළෙන් උඩට ගියා. පඩි පෙළෙන් උඩ කොහෙටද දන්නේ නේ ගියේ. ඕ යා උඩම තට්ටුවේ ඉන්නේ. යකින්න උඩම තට්ටුවේ. අපි ෂේප් එකේ පඩි පෙළ හොයාගෙන යන් දොරෙන් පැනලා. මේ තියෙන්නේ පඩි පෙළ. අපි යන් දොරේ. ඔක උඩනේ. මේ තියෙන්නේ දොර. ඔන්න ගියා. හරි බං ඉතින් එළම. එහෙනම් ඉතින් ඒකත් දින්න. ඊසි බම් මේක නම් මම පටන් ගද්දිම කිව්වනේ. ඒකෙන් වැඩක් නැහැ. ඔයා තාමත් වීඩියෝ එකට ලයික් කරේ නැත්නම් දැම්ම වීඩියෝ එකට ලයික් කරන්න. ඒත් එක්කම subscribe කරන්න නැති අය ඉන්නවනේ subscribe බටන් එකත් ඔබලා දාන්න. වීඩියෝ එකට කමෙන්ට් කරන්න, වීඩියෝ එක share කරන්න. එහෙනම් ඉතින් අදට වැඩේ ඉවරයි. ඉවරයි නම් මං ඉඳලා වැඩක් නැහැ නේ. එහෙනම් කොල්ලෝ අපි ගියා.